අද මම ඔයාලට කියලා දෙන්නේ රසම රස පොල් සම්බලක් හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම බලමු පොල් සම්බල හදන්න ඕන අමුද්‍රව්‍ය මොනවද කියලා. මම මේකට තක්කාලි පොඩි කෑල්ලක්, දෙහි ස්වල්පයක්, සුදු ලුණු බික් එකක්, රතු ලුණු ගෙඩි කිහිපයක්, ඒ වගේම රස වැඩි කරගන්න පොඩි මිරිස් කරලකුත් එකතු කරගන්නවා. ඒ වගේම ගම්මිරිස් ඇට කිහිපයක්, කෑලි මිරිස් ස්වල්පයක්, අවශ්‍ය පමණට උඹල කඩ, ඒ වගේම ලුණු ස්වල්පයකුත් ඕනේ. පොල් කොහොමත් ඕනේනේ. මම මේ පොල් සම්බල හදන්නේ වංගෙඩිය කොටලා. මුලින්ම රතු ලුණු ගෙඩි ටිකයි, සුදු ලුණු බික් එකයි, කපාගත්ත තක්කාලි කෑල්ලයි, අම මිරිස් කරලයි වංගෙඩියට දාගන්නවා. ඊළඟට පොල් සම්බලට එකතු කරන ගම්මිරිස් ඇට ටික, ඒ වගේම උඹල කඩ සල්පය, කෑලි මිරිස් ටික වංගෙඩියට එකතු කරලා ඒක හොඳින් කොටා ගන්න ඕනේ. මොකද මේ එකතු කරපු ද්‍රව්‍ය ටික වැඩි වෙලාවක් හිටෙන්න ඕනේ. ඊගාවට අපි එකතු කරන්නේ ගාගත්ත පොල් ටික. ඊළඟට අපි පොල් සම්බලට අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්න ඕනේ. ඊළඟට අපි මේකට එකතු කරගන්නේ දෙහි. දෙහි වැඩිපුර දාන තරමට පොල් සම්බල රසයි. හැබැයි ගොඩක් වැඩි කරගන්නත් එපා. දෙහි අපිට පස්සේ එකතු කරන්නත් පුළුවන්. හැබැයි දෙහිත් දාලා මේ විදිහට පොල් සම්බල කෙටුවාම පොල් සම්බලේ රස වැඩි. මේ තියෙන්නේ ඒ විදිහට මම හදාගත්තු රසම රස පොල් සම්බල. ඇඹුල් දාපු නිසා හොඳ සුවඳකුත් එනවා. පොල් සම්බලේ බතුයි විතරක් කන්නත් පුළුවන්. ඒ තරම්ම පොල් සම්බල වලට මම නම් හරිම කැමති. මං අද පොල් සම්බලයි, රතු හාල් බතුයි, රසම රස චිකන් කරියකුයි තමයි හදාගත්තේ. ඉතින් ඔයාලත් මේ විදියට රසම රස පොල් සම්බලක් හදලා බලන්නකෝ.